දැන් මේ මෙතන ඉන්න හැම කෙනෙක්ම ලැට් එකට යනවනේ. ගියාට පස්සේ ඔය පෝච්චියට වැටෙන එක දිහා බලලා ඉවර වෙලා. ඒක කොහෙද බලන්නේ? ඊයා නේද? මේ මොනවා කියන කතා. හැබැයි ඒක දිහා බලලා මේක මෙච්චර වෙලා මගේ බඩේ තිබුණා මං රැජින වගේ හිටියා බොල. මේක මගේ බඩ ඇතුලේ තිබුණේ කියලා හිතනවද? නෑ. ඉතින් කොහෙද නිවන් දකින්නේ? අන්න එහෙම කට්ටියට හිතන දේ වෙන්නේ. ඇයි? නිවන් දකින්න ඕනේ කියලා සුදු ඇන්දට හරිද? වැසිකිළියට ගිහිල්ලා වැසිකිළියට වැටෙන අසුචි ටික දැකලා විදර්ශනා කරන්න අඩුම ගානේ විදර්ශනා ඕනේ. මේ මොකද්ද මේ කක්ක ටික මගේ ඇඟ ඇතුලේ මෙච්චර වෙලා තිබුණනේ දෙයියනේ. මං හිටියනේ එලිසබෙත් රැජින වගේ වනවන. මේක මගේ ඇඟ ඇතුලේ තිබිලානේ එළියට වැටුනේ. එහෙම හිතන්න බැරිද? අර අචාන්චා හාමුදුරුවෝ ගාවට ආවලු කොල්ලෙක්. මේක ටික දවසක් යනකොට කියනවලු අනේ ස්වාමීන් වහන්සේ මට නම් භාවනා කරන්න බෑ මට ගෑන් ළමයා මතක් වෙනවා යාළු වෙලා ඉන්න. ඇත්තට මතක් වෙනවද? ඔව්. ඒ වුණාට ස්වාමීන් වහන්සේ මට හරි ඌමනාවක් තියෙන භාවනා කරගන්න. ඒ වුණාට මට හිත හදාගන්න බෑනේ. උඹට ඇත්තටම හිත හදාගන්න ඕනද? එහේ ස්වාමීන් වහන්සේ. උඹට පොඩි දෙයක් කරන්න පුළුවන්ද? පුළුවන් ස්වාමීන් වහන්සේ. මොකද්ද? උඹ ඵලයක්. ගිහිල්ලා ගෑන් ළමයාගෙන් බෝතලයකට කක්ක චුට්ටක් ඉල්ලන් වරේ. හරි? ඉල්ලගෙන ආවා. ස්වාමීන් වහන්සේ හරි මං ඉල්ලගෙන ආවා. උඹ දැන් ඕක පැත්තකින් තියලා වරේ. උඹ දැන් භාවනා කරපන්. නැවත කොයි වෙලාවක හරි උඹට මතක් වුණොත් ගෑන් ළමයා මගේ රන් කඳ කියලා බෝතලේ මූඩි ඇරලා ඉඹපන් කීවා. දැන් මොකද වෙන්නේ? ආයේ ජීවිතේටවත් යන්න හිතෙන්නේ නෑ. ඒ කියන්නේ මොකද්ද? අප්පා මේකද? එහෙනම් මේ අහන්නකො අපි මොකට හක හක ගාලා හිටියට ඕගොල්ලෝ අනුන්ගේ එක ඉඹින්න නෙමෙයි නිකමට තමන්ගේ පෝච්චියට වැටෙන වැසිකිලි වලට වැටෙන අසූචි ටික තමන්ට දකින්න පුළුවන්නේ. ඒක දැකලා මේ තේරෙනව නේද? මේක මගේ సంతානේ මගේ මේ ශරීරය තුල තිබිච්ච එකක් කියලා පිළිකුල වඩා ගන්න. ඒකට මේ ඊයා කියලා කිව්වොත් දේශය ඇත්ත නේනම් මේක ඇතුලේ තිබ්බනේ බුල මේක මම මේ හරිද ලක්ෂයට කොඩිය දාලා හිටියට මම මේක තියාගෙන හිටපු එකෙක් නේ. එහෙම හිතන්න නුවණක්කෝ. ඉතින් අපේ අම්මලා මේ අහන්නකෝ අපි මේ කතා කරන්නේ ඕගොල්ලන්ට අප්‍රිය ඇති කරලා මෙහෙම කරන්න කතාවක් නෙමෙයි. එමුන ලැජ්ජ කරන්න කතාවක් නෙමෙයි. මේක තමයි යථාර්ථය. හරිද? ගොඩක් අය නොබලන දකින්න කැමති නැති යථාර්ථය ඕක. එහෙමනම් නිවන් දකින්න එක පැත්තකට දාලා නිකන් පොල් ටිකක් කඩාගෙන වගාවක් කරගෙන ඉන්න. මේ වැඩේ කරනවා නම් හැම තැනම හරිද? වැසිකිළියේ කැසිකිළියේ පවා සිහියෙන් යුක්තව ඉන්න. ඒක දකින්න උත්සාහ කර. සමහරට අපිටත් බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේ කතා කරාට 100% අපිට එහෙම කරගන්න පුළුවන් අවස්ථා නෙවෙයි. මම කියන්නේ බහුතරයක් අවස්ථාවල, වැඩිපුර අවස්ථාවල. කතාව තේරුණාද? වැඩිපුර ඉන්නවා. දැන් අද උදේ ප්‍රඥා රූප වාහිනිය බණක් කියන්නට මම යන්න ලෑස්ති වෙනකොට උදේ හැරුණු ගමන්ම මේ මම ෆෝන් එක බලනකොට මොකද්ද ආවා සින්දු කෑල්ලක්. හරිද? දැන් මට ඒක දානේ වන්දන කොටත් මතක් වෙනවා. ඒ සින්දු කෑල්ල හිත ඇතුලෙන් මතක් වෙනවා. මං කල්පනා කළා දැන් බලපන් මේ මොකද්ද වෙන්නේ? දැන් මේ උඹ සින්දු කෑල්ලත් අරගෙන උඹ දැන් රාගයකනේ ඉන්නේ. දැන් මේක උඹට වැදගත්ද? දැන් උඹට මේක නිවනට පිණිස හේතු වෙනවද? උඹ මේ කන්නේ කාගේ බද්ද? කීපල් බලන්න. ඒක අනුන්ගේ බත් කන එකෙන්නේ. විලි ලැජ්ජ නැද්ද මේ සින්දු කෑලි හිතේ තියාගෙන නරිය දස්සන උඹ මේ අනුන්ගේ බත් කන එකේ. මිනිස්සු සද්ධාවෙන් ඕක තම්බල දෙන්නේ බොට. බලපිය මොනවද මේ හිත ඉන්නේ? ආන්න එහෙම බලනකොට තේරෙනවා මොකද්ද? අතීතේ දැනිච්ච කනට ඇහිච්ච මොකද්ද? සෝත විඤ්ඤේය શબ્දයක් දැන්බට මනෝ විඤ්ඤාණයට විඤ්ඤේය වෙලා. ඕක මෙනෙහි කරන. එතකොට ඒකට වෙනම භාවනා කරන්න පන්ති ගියාද? නෑ. දානේ වන්දන ගමන් වැඩේ කරතයි. මම මේ ටිකක් කිව්වේ මොකද? අපේ ගැන මේ පම්පෝරි කියන නෙමෙයි. ඔයාටත් මේක කරන්න පුළුවන් කියලා කියන්නේ. තේරුණාද කියන්නේ? මගේ හිතත් සමහර අවස්ථාවල පිරිහෙනවා. හැබැයි උත්සාහ කරමු අපේ අම්මා. එතකොට මම මොකද කරන්න ඕන? මං කක්කුට්ට වගේ ඇදේට යන ගමන් ඔයාට කෙලින් යන්න කියලා හරියන්නේ නැහැ. මමද මේක කරන ගමන් ඔබට කියන්න ඕන. එතකොට තමයි මේක ප්‍රැක්ටිකලි හරියන්නේ. එස දැන් අපි ඇත්තටම මට හරි සතුටුයි මේ විශාල ජන ගඟක් මෙතෙන්ට එකතු වෙලා හැමෝම නිකන් ඉන්නේ. හැමෝම ලියනවා, හැමෝම උනන්දුවෙන් කතා කරනවා. මේ මූණු දිහා බැලුවාම හැමෝම මේ නිවන් දකින්න වචනයක් හරි කතා කරන අය. ඒ මට හරි සතුටුන කාරණාවක්.